ළමයි ඔන්න පොඩි වීඩියෝ එකක් අරගෙන ආවා අද මම ඔයාලට බාහිරකරණය ගැන කියලා දෙන්න. මොකද්ද මේ බාහිරකරණය කියලා කියන්නේ? බාහිරකරණය කියන එක ගැන මේ සාකච්ඡා කරද්දී අපිට මේ වෙනම මාතෘකාවක් දාගෙන මෙන්න මේ පාඩම මේ යටතේ ලියා ගන්න කියලා උගන්වන්න නැහැ. හැබැයි බාහිරකරණය කියන එක අපේ තියෙන පාඩම් කිහිපයක් එක්කම පුතේ මොනවද? සම්බන්ධ වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන් බාහිරකරණය ගැන තියෙන ඒ අමතර දැනුම ඔයාලට අනිවාර්යයෙන්ම මොකද්ද? ව්‍යාපාර අධ්‍යයන හදාරන ළමෙක් විදිහට තියෙන්න ඕනේ. ඒ අමතර දැනුම අපේ ළමයිට අපි දුන්නා. හේතුව මොකද කියන්නේ 2023 මෙන්න මේ බාහිරකරණය මොකද්ද? ප්‍රශ්නයක් අහලා තිබ්බා. අපේ හැම ළමයෙක් මේකට ලියලා තිබ්බා. හරිද? මොකද්ද බාහිරකරණය කියලා කියන්නේ? අවුට්සෝසින්. මේක පුතේ වර්තමානයේ අපිට කළමනාකරණයේදී දකින්න තියෙන නූතන ප්‍රවණතාවයක්. වැඩ බාහිරට පවරන එක. පැහැදිලිද? බාහිරකරණය හැවත් අවුට්සෝසින් කියලා කියන්නේ ඇත්තටම ආයතන අපේ ආයතනයේ පවතින කටයුතු අපි වෙනත් ආයතනයකට හෝ පුද්ගලයෙකුට පවරලා කරගන්න එක. හරි. ඔයාලා මම නිර්වචනයක් දාලා තියෙන බලන්න. ආයතනයක පවතින කටයුතු කොන්ත්‍රාත් පදනම මත කොන්ත්‍රාත් පදනමට හෝ ඒ කට්ටිය මුදල් ගෙවීමට එකක වෙච්ච යම්කිසි පදනමකට කොහොම හරි වෙන්නේ මොකද්ද? ආයතනයේ පවතින කටයුතු වෙනත් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මොනවා කිරීමද පුතේ? පැවරීමයි. ඔක තමයි කියන මොකද්ද? බාහිරකරණය හේවත් අවුට්සෝසින්. හරි. මොනවද අවුට්සෝස් කරන්න පුළුවන්? මේ බලන්න අවුට්සෝස් කරන්න පුළුවන් මොනවද? පිරිසුදු කිරීම සහ ආරක්ෂක සේවා. ක්ලීනින් ඇන්ඩ් සිකියුරිටි කරන්න පුළුවන්. ඔයාලා හොස්පිටල් වල එහෙම දැකලා ඇති අනන්ත අප්‍රමාණ. හරි. ගිණුම් සහ මූල්‍ය කටයුතු අවුට්සෝස් කරන්න පුළුවන්. තොරතුරු හා තාක්ෂණික සේවා ඔය තොරතුරු පද්ධති පවත්වාගෙන යන්නේ වෙනම ආයතන වලට දෙන්න පුළුවන්. හරි. පාරිභෝගික සේවා ඔය දුරකථන ඇමතුම් වලට එහෙම ප්‍රතිචාර දක්වන ඒවා වෙනත් කට්ටියට දෙන්න පුළුවන්. ආයෙම ප්‍රචාරණ සහ වෙළඳ පවර්ධන සේවා. දැන් මගේ ප්‍රචාරණ පවර්ධන කටයුතු මම වෙනම දෙතුන් දෙනෙක්ට පවරලා තියෙනවා. ඒ කට්ටියව කරනවා. මම ආයෙ මොනවද ඒකට අත ගන්න ඕනේ නැහැ. ඊට පස්සේ මොකද්ද? මානව සම්පත් කටයුතු බාහිර පවරන්න පුළුවන්. ඒ වගේ මොනවද? ගබඩා බෙදා හැරීම් තොග පාලනය කියන්නේ අර සැපයුම් සහ ව්‍යාපාර සේවා. ලොජිස්ටික් ඒ කටයුතු මොකද්ද? බාහිරට පවරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක මොකද්ද? third party logistic කියලා හඳුන්වනවා. 3PL කියලා හඳුන්වනවා. හරි. එතකොට මෙන්න මේ ටික අපිට මොනවද? අවුට්සෝස් කරන්න පුළුවන්. හරිද? හා. මෙන්න 2023 හැම ප්‍රශ්නේ. මෙන්න මේ බාහිරකරණේ වාසිය අහලා තිබ්බා. මොනවද බලන්නකෝ? පිරිවැයවම කරගන්න පුළුවන් ආයතනයට. හරි. ඊට පස්සේ මොකද්ද? කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. ඒ කාර්ය හේතුව මොකද? ඒ කට්ටිය එක දෙයි කරන දෙයට විශේෂීකරණය වෙලාන තියෙන ආයතන. හරිද? ඒ නිසා මොකද්ද? වැඩි කාර්යක්ෂමතාවය වර්ධනය වෙනවා. සේවක අවශ්‍යතාවය අවම වීම. මොකද ඒ කට්ටිය ඒවා සේවකයෝ දාලා කරනවා. ඉතින් අපිම සේවකයෝ බඳවගෙන ඒවා කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. අපි බාහිරකරණය කරලා තියෙන්නේ දැන්. ආයේ මොකද්ද? කාලේ ඉතිරි වීම. දැන් මෙහෙම හිතන්නකො මගේ උදාහරණ ගන්නකො. හෑන්ඩ් බිල් බෙදෙන එක, ෆෝසස් ගන්න එක මම වෙනම කට්ටියකට පවරලා තියෙනවා. ඉතින් ඒකෙන් මගේ කාලය ඉතුරු වෙනවා. ඒ කාලේ මම මොකද්ද? ටියුට් එකක් පේපර් එකක් හදා ගන්න පුළුවන්. හරි? තේරෙනවද? ඒතර බාහිරයට පවරලා ඒ කට්ටිය දේවල් කරනවා. ඒ නිසා අපි මොකද්ද? කාලය ඉතිරි වෙනවා. ආයේ පුතේ අපිට ප්‍රශ්නයක් එනවා නම් එන්න පුළුවන් මෙන්න මෙතනින් බාහිරකරණේ. මොකද්ද? බාහිරකරණේ අවාසි එහෙමත් නැත්තම් බාහිරකරණේ තියෙන ඒ අවාසි කියන එක එහෙමත් නැත්තම් අපිට ඕක බාහිරකරණේ අභියෝග විදියට එන්නත් පුළුවන්. බාහිරකරණේ මොකද්ද? අභියෝග විදියට එන්නත් පුළුවන්. එකක් පාලනය කිරීම අපහසුයි. ඒ කියන්නේ දැන් අපේ ආයතන ඇතුලේ වෙනම ආයතනයක් දැන් ඒවල වැඩ කරනවා. ඒ නිසා චුට්ටක් අපිට ඒ කට්ටිය මොකද්ද? පාලනය කිරීමේ අපහසුතාවයක් අපිට තියෙන්න පුළුවන්. ඒක අවාසියක් එහෙම නැත්නම් අභියෝගයක් විදිහට දකින්න පුළුවන්. ආයෙ බලන්න විශ්වාසවන්ත භාවයේ පොඩි ගැටලු මතුවෙන්න පුළුවන්. වැඩේ හරියටම කරයිද මේ කට්ටිය? හරිද? දැන් මට පොඩ්ඩක් අර අපි දැන් හෑන්ඩ් බිලක් එහෙම බෙදන්න දුන්නාම මේක හරියට ඒ වෙලාවට ඒ ටයිම් එකට බෙදයිද ඔක්කොම ඉවර කරයිද කියන මොකද්ද? විශ්වාසවන්ත භාවයේ ගැටලු පොඩ්ඩක් තියෙනවා. හරි. ඊට පස්සේ ගුණත්වය පිළිබඳ ගැටලු. මේ වැඩේ හරියට ගුණාත්මක භාවයෙන් ක්වොලිටි මේ කට්ටිය කරයිද කියන ගැටලුව තියෙනවා. ඒකත් අවාසියක් හරි අභියෝගයක් විදිහට අපිට දකින්න පුළුවන්. ආයතනයේ අගනාකම් නොසැලකීම පිළිබඳ අවධානය යොමු කිරීම. මේ කියන්නේ දැන් අපේ ආයතනයේ තියෙන අපේ සංස්කෘතියේ තියෙන අගනාකම් ඒ කට්ටිය ගණන් ගන්නේ නැතුව ඒව මොකද්ද? නොසැලකීම පිළිබඳව ඒ කට්ටිය මොනවද? අවධානය දක්වන්න පුළුවන්. ඔය ටික ඇත්ත
බාහිරකරණයේ අවාසියත් මොකද්ද? අභියෝග විදිහට දකින්න පුළුවන්. ඔන්න ඕක තමයි බාහිරකරණය මොකද්ද? සරලම අදහස අපේ ආයතනයේ කටයුතු. ඔයාගේ ආයතනයේ කටයුතු මොකද කරන්න ඔයා වෙනත් ආයතනයකට පුද්ගලයන් පවරලා මොනව කරගන්නද? කරගන්න එක. එතකොට ඒ වගේ බාහිරකරණ කරන්න පුළුවන්. මොනවද අවුට්සෝස් කරන්න පුළුවන්? පිරිසුදු කිරීම, ආරක්ෂා, ගිණුම් කරන සහ මූල්‍ය, තොරතුරු තාක්ෂණික සේවා, පාරිභෝගික සේවා, ප්‍රචාරණ වෙළඳ පොරදන කටයුතු, මානව සම්පත්, අය මොකද්ද? ගබඩා, බෙදා හැරීම්, තොග පාලනය කරන ලොජිස්ටික් කටයුතු. හරි, මෙන්න වාසි ටික, මෙන්න අවාසි ටික. හරි, එහෙනම් වීඩියෝ එක බලන්න, දන්නේ නැති කෙනෙක්ට බලන්න මේක ෂෙයා කරන්න. එකතු වෙමු ඊළඟ වීඩියෝ එකකින්. හැමෝටම අයබෝවන්.